හායි යාළුවනේ. ඉතින් අදත් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම යාළුවෙක්ම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් අපි යාළුවනුන් ගෙනල්ලා තින්නේ මේ දවස්වල සෑහෙන ජනප්‍රිය anime එකක් සිංහලෙන් බලන විදිය ගැන. මේ anime එකේ නම තමයි The Apothecary Diaries. නැත්නම් කුසිරියානෝ හිටරිගොඩා කියන්නේ. ඉතින් මේ anime එක චීන anime එකක්. ඒ කියන්නේ සරලවම කිව්වොත් චීනයේ එක්තරා කාලයක් තමයි මේ anime කතාවට පසුබිම වෙලා තියෙන්නේ. මේ anime එක IMDb දර්ශකයන් 10.5ක අගයකුත් ලබාගෙන තියෙනවා. ඉතින් යාළුවනේ ඉතුරු විස්තර ඉන්ට්‍රෝ එකෙන් පස්සෙම බලමු. ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ කතාවේ අපිට හම්බ වෙන ප්‍රධාන චරිතය තමයි මාවෝ කියන අවුරුදු 17 ළමයා. මාවෝ ජීවත් වෙන්නේ එයාව හදාගන්න තාත්තා එක්ක. මාවෝත් එයාගේ තාත්තා වගේම පිටකමට හරිම දක්ෂයි. මේගොල්ලෝ ජීවත් වෙන්නේ සතු දිස්ත්‍රික්කයේ කියන පළාතේ. මොකද මේ පළාතේ හැමතැනම වගේ ප්‍රෙෂර් හවුසස් තියෙනවා. ප්‍රෙෂර් හවුසස් තියෙන දේරුම මම පැත්තකින් දාලා කියන්නම්. මාවෝගේ එයාගේ තාත්තගේ මේවා ජීවිතේ බද්ධ වෙලා තියෙන්නේ මේ නගරේ තියෙන ප්‍රෙෂර් හවුස් එක්ක. වර්ල්ඩ් බිස්නස් නිවුස් කියන නගරේ තියෙන ලොකුම සාධාරණ තැනත් එක්ක තමයි මෙයාලා වැඩිපුර බෝඩ කරන්නේ. ඉතින් මේ නගරේ ළඟින්ම තමයි රජමාලිගාව තියෙන්නේ. ඉතින් මේ කාලේ වෙනකොට නගරය ඇතුලේ ගෑනු ළමයි ඉන්න අපි ගහන්න එන්න පටන් ගන්න තියෙන්නේ. ඒත් කවුරුවත් දන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා නොහිතපු විදිහට මාවෝටත් මේ පැහැර ගැනීම කරලා වෙන සිද්ධ වෙනවා. මෙයා පැහැර ගන්න අය මාවෝ මාලිගාවේ සේවිකාවක් විදියට විපෝණ දානවත් එක්කම එයාට සිද්ධ වෙනවා මාලිගාවේ සේවිකාවක් වෙන්න. හරි කතාවක් ගැන දැන් ඔයාලට පොඩි අදහසක් ඇතිනේ. දැන් බලමු කොහොමද මේක බලන්නේ කියලා. ඔයාලට ඕන වෙන්නේ Telegram app එක සහ episode download කරන්න විතරයි. මුලින්ම ඔයාලා කරන්න ඕනේ අපේ comment section එකට යන එක. එතන තියෙන පළවෙනි comment එකේ එහෙමත් නැත්නම් අපේ channel එකෙන් දාලා තියෙන comment එකේ අපි ඔයාලට link එකක් දීලා තියෙනවා. ඒ link එකෙන් ගිහින් අපේ main channel එකට join වෙන්න. ඒක හරහා ඔයාලට අපි anime එක upload කරන group එකට join වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට තව එක සුසුකමක් තියෙන්න ඕනේ. හොඳ මීඩියා ප්ලේයර් එකක්. මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ VLC මීඩියා ප්ලේයර් එක දාගන්න කියලා. ඉතින් දැන් අපි බලමු VLC මීඩියා ප්ලේයර් එක මොබයිල් එකෙන් සහ PC එකෙන් දෙකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න විදිය. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලා VLC මීඩියා ප්ලේයර් එක මොබයිල් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න කෙනෙක් නම් ඔයාලා මේ විදියට Play Store එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදියට මේක සර්ච් කරගන්න ඕනේ VLC මීඩියා ප්ලේයර් කියලා. ඔය වෙනවා ඉතින් මම දැන් සර්ච් කරන ගමන් තියෙන්නේ ඊපස්සේ ඔයාලා වෙනවා ඇති මේ විදියට VLC for Android කියලා තියෙනවා. මේක තමයි VLC media player එක mobile version එක. ඉතින් ඔයාලා මේ විදියට මේක download කරගන්න පුළුවන්. දැනට මම මේක install කරලා තියෙන්නේ. දැන් අපි බලමු PC එකෙන් VLC media player එක download කරගන්නේ කොහොමද කියලා. ඒත් ඊට කලින් අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් comment එකක් එහෙමත් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. හරි එහෙනම් අපි බලමු PC එකෙන් කොහොමද VLC media player එක install කරගන්නේ කියලා. ඕගොල්ලෝ ඉස්සර වෙලාම ඔයාගේ device එකේ තියෙන browser එකට යන්න ඕනේ. මම මේ විදිහට මගේ browser එක open කරගන්නම්. ඒකල්ලා ඔයාලා මෙතන search කරගන්න ඕනේ. මේ search bar එකේ search කරගන්න VLC media player download කියලා. මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට පේනවා මෙතන VLC media player එකේ official site එක මුලින්ම අපිට load කරලා ඒ කියන්නේ අපිට suggest කරලා පෙන්නනවා. මේකට ඕගොල්ලෝ යන්න. මම පේන ඇති මේ විදිහට මේගොල්ලන්ගේ official site එක load වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් ඕගොල්ලොන්ගේ OS version එක තෝරලා ඒ කියන්නේ ඔයාලගේ PC එකේ install කරලා තියෙන්නේ Windows ද එහෙම නැත්නම් Ubuntu ද එහෙම නැත්නම් Linux ද ඒ කියන version එක තෝරලා ඕගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ විදිහට මේ site එක හරහා VLC media player එක download කරගන්න. ඒ වගේම තමයි දැන් මෙතන ඕගොල්ලොන්ට පේනවා ඇති donate කියලා මෙතන ඩොලර්ස් වලින් එතකොට යුරෝ වලින් ගෙවන්න ඕන ගාණක් පෙන්නනවා. ඇත්තටම මෙතන කියලා තියෙන්නේ ඒගොල්ලෝ VLC media player කියලා කියන්නේ open source software එකක්. ඒ හින්දා අපි
ඒගොල්ලොන්ට කිසිම ගෙවීමක් කරන්න අවශ්‍යයෙන් නෑ මෙතනති මේතන කියලා තියන්න ඔයා කැමති නම් මේ ගානක් එගොල්ලොන්ට එගොල්ලොන්ගේ ඉම්ප්‍රමෝට්ස් කරගන්න ගෙවන්න පුළුවන් කියලා මං මේදිහට මගේ පිසිගේ තියෙන්නේ වින්ඩෝස් හින්දා මං මෙතැන්ට ගිහිල්ලා මෙතන තියෙන මේ අයිකන්නේ කලික් කරලා මෙතන තියෙන මේ ඩවන්ලෝඩ් VLC කියන කලික් කරාට පස්සේ ඕගොල්ලොන්ට පෙනෙයි ඇප්ලිකේෂන් එක ඩවන්ලෝඩ් දෙනවා මං දැනටමත් එක ඩවන්ලෝඩ් කරගෙන තියෙන හින්දා මංමගේ ඩවන්ලෝඩ් ෆෝල්ඩ එකට යන්න තියගොල්ලොන්ට පේන ඇති මෙන්න මෙතන මේ දිහට VLC මීඩිය ප්ලේක ඩවන්ලෝඩ් වෙලා තියෙනවා ඒකුට රයිට් ක්ලික් කරගෙන මෙතන ඕපන් හෙමන්නත්ත රන්න සැඩ්මිනිස්ටේට දීලා මේ ඇපලිකේෂන් එක ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් දැන් අපි බලමු PC සහ මොබයිල් දෙකෙන්ම සිංහල සබ්ටයිටල් ඇඩ් කරගන්න කොහොමද කියලා මුලින්ම අපි බලමු මොබයිල් එකෙන් සබ් ඇඩ් කරගන්න කොහොමද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තිබිච්ච ලින්ක් එක ක්ලික් කරපුවාම ඔයාලට මේ වගේ පෝස්ට් එකක් ඕපන් වෙවි. ඒ පෝස්ට් එකේ අටලම ගිහුවාම මේ වගේ ක්ලික් here join to what channel කියලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ ක්ලික් කරපුවාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් ඔයාලට මෙතන තියෙන MKV ෆයිල් එක ටච් කරපුවාම මේ වගේ VLC media player එක ඕපන් කරන්න එනවා. ඉතින් ඔයාලා VLC media player එක තෝරන්න. ඉතින් එහාට සබ්මිට් කරගන්න විදිය බලමු. ඔයාලා VLC media player එකකින් ඕපන් කරගත්තා මේ විදිහට එපිසෝඩ් එක ඕපන් වෙනවා. ඉතින් ඔයාලා මෙතනින් ගිහිල්ලා සබ් එක ඇඩ් කරගන්න පුළුවන්. මේ උපදේශි ෆයිල් එක ඇඩ් කරගන්න නම් ඔයාලගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට යන්න වෙනවා. ඉතින් ඔයාලගේ Telegram එක ඕපන් කරගෙන එතන ඔයාලගේ සබ් ෆයිල් ටික පෙන්නනවා. ඉතින් ඔයාලගේ එපිසෝඩ් එකට අදාළ සබ්ටයිටල් ෆයිල් එක මේ විදිහට ඔයාලා දාගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට සබ් දෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට audio ඕනේ ඉංග්‍රීසි වලින් නම් ඒක ඉංග්‍රීසි වලින් දාගන්න පුළුවන්. නැත්නම් ජපනීස් ඕනම් ජපනීස් වලින් දාගන්නත් පුළුවන්. ඉතින් අපි මුලින්ම ඉංග්‍රීසි වලින් දාලා ඒ audio අහලමු. පේනවානේ දැන් ඔය audio ඇහෙනවා. ඉතින් අපි දැන් බලමු ඉංග්‍රීසි audio එකේ දැම්මේ අපි දැන් බලමු ජපනීස් audio දාගෙන. ඔය විදිහට ජපනීස් audio දැම්මා. පේනවා ඇතිනේ ජපනීස් audio තමයි ප්ලේ වෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට සබ්ස්ක්‍රයිබ් කරගන්න පුළුවන් මොබයිල් එකෙන් නම්. ඉතින් යාළුවනේ දැන් අපි බලන්නේ PC එකෙන් සබ්ස්ක්‍රයිබ් කරගන්නේ කොහොමද කියලා. ඒ ඊට කලින් අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් comment එකක් එවත් දාන්න එපා කියලා මතක් කරනවා. හරි අපි දැන් බලමු කොහොමද PC එකෙන් ඔයගොල්ලන්ට සබ්ටයිටල් ඇඩ් කරගන්න පුළුවන් කියලා. කලින් මොබයිල් version එකේ කියපු විදිහටම ඔයගොල්ලන්ට අපි comment section එකේ දීලා තිබුණ link එකෙන් ඔයාලට ගිහිල්ලා අපි episode upload කරලා තියෙන group එකට join වෙන්න පුළුවන්. group එකෙන් ඔයගොල්ලෝ episode එක download කරගන්න. download කරගත්තට පස්සේ ඒක ඔයගොල්ලොන්ගේ Telegram downloads කියන folder එකට තමයි save වෙන්නේ. එතෙන්ට යන්න දැන් මම කලින්ම episode download කරලා තියෙන හින්දා මම ඒක ඒ episode ටික වෙනම තැනකට move කරලා මම folder එක හදාගෙන තියෙන්නේ. දැන් මෙතන ඔයගොල්ලන්ට පේන ඇති ඒක episode එකක් මම download කරගෙන තියෙනවා. ඒගොල්ලෝ ඒක උඩ right click කරලා open තරහා VLC media player එකෙන් open කරගන්න. දැන් මේ විදිහට ඔයගොල්ලන්ට පේන ඇති එපිසෝඩ් එක ඕපන් වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ උඩ පෙන්නන රිබන් එකේ තියෙන මේ සබ්ටයිටල් කියන ඔප්ෂන් එක හරහා ගිහිල්ලා add subtitle file කියන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ ඕගොල්ලොන්ට මේ software එක විසින්ම ඒක subtitle මේ video file එකට ගැලපෙන subtitle තියෙන තැන පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන දැන් මම ලෝඩ් කරගෙන තියෙන මම ඕපන් කරගෙන තියෙන්නේ මේකේ එපිසෝඩ් 2 එක හින්දා මම මෙතනින් එපිසෝඩ් 2 එක ඕපන් කරගන්න එපිසෝඩ් 2 එකට අදාළ සබ්ටයිටල් ෆයිල් එක. එතකොට මෙතන පෙන්නනවා සබ්ටයිටල් ට්‍රැක් ඇඩඩ් කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ඉස්සරහට දාලා මම පෙන්නන්නම් කොහොමද සබ්ටයිටල් ෆයිල් එක වැඩ කරන්නේ කියලා. මේ පේනවා. Okay.
නම් මේ එපිසෝඩ් එක නැත්තම් මේ කතාව ඔයගොල්ලන්ට බලන්න ඕන ඉංග්ලිෂ් ඕඩියෝ වලින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන උඩ තියෙන උඩ පෙන්නලා තියෙන මෙතන මේ ඕඩියෝ කියන ඔප්ෂන් එකෙන් ඕඩියෝ ට්‍රැක් කියන ඔප්ෂන් එකෙන් ගිහිල්ලා ඕඩියෝ එකක් ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔය විදියට අද අපි ගෙන අපු වීඩියෝ එක ඉවරනවා. එහෙනම් ඉතින් තවත් මේ වගේම සුපිරිම සුපිරි වීඩියෝ එකකින් මුණ ගැහෙමු. සුබ දවසක්.